අද මට හිතුණා මගේ මේ පුංචි වීඩියෝ එකෙන් ඔයාලගෙන් යමක් ඉල්ලන්න. ඔයාලගෙන් දෙයක් ඉල්ලන්න. මට නෙමෙයි. ඉතින් ඔයාලා හිතන්න ඔයාලා පින්දාම් කරන්න ගොඩක් කැමතිනේ. අපි දන්නවා ගොඩක් දානපතියෝ, කෝටිපතියෝ, ලක්ෂ ගණන්, බිලියන ගණන් අරගෙන, මිලියන ගණන් අරගෙන තමන් අවුරුද්ද පුරා රැස් කරපු තමන්ට ලැබිච්ච දේ වෙනුවෙන් පින්දාම් කරන්න රුවන්වැලි මාසය ගාවට යනවා මල් පූජාවල් කෝටි ගණන් වියදම් කරලා කෑම පූජාවල් ඉතින් දෙන්න යනවා සැඳෑ සිටින්. ඉතින් ඒගොල්ලන්ගේ හිත සද්ධාවෙන් තමයි බුදුන් වෙනුවෙන් මේ දේවල් කරන්න යන්නේ. මොකද සීල සත්වය අනුමෝදන් වේවා කියලා තමයි ඒවා කරන්නේ. ඉතින් ගොඩක් අය ආසාවෙන් බලාගෙන ඉන්නවා එතනට දානපතිය ඇවිල්ලා ඒ කරන පින්දාම් දෙද්දී එයාලා ඒව අනුමෝදන් වෙන්න වගේම ඒ පින් ලබා ගන්න. ඉතින් මේ පින් අනිවාර්යයෙන්ම ඔයාලට ලැබෙනවා. ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා රුවන්වැලි මහසෑය වඳින්න යද්දි ඔයගොල්ලෝ කවදාවත් දැකලා නැද්ද පාර දෙපැත්තේ ඉන්නවා අසරණ පුංචි දරුවෝ වගේම අම්මලා තාත්තලා පුංචි මේසයක් තියාගෙන ලී මේසයක් තියාගෙන කේල්කම් විකුණන්න, peer විකුණන්න. ඉතින් ගරා වැටිච්ච ගෙවල් තියෙනවා අනුරාධපුරයට යනකම්ම දුගී දුප්පත් ගෙවල් තියෙනවා පාර දෙපැත්තේ. මම මේ කියන්නේ සමස්තය කැලේට පුංචි මේ ගෙවල් පැල්පත් අපි දැකලා තියෙනවා. ඔයාලට එහෙම දැකලා නැද්ද? ඔයගොල්ලෝ කෝටි ගණන් ලක්ෂ ගණන් අරගෙන රුවන්වැලි මහසෑය ඉස්සර පූජා කරන්න යද්දි ඔයාලට ඒ ඇස් වලට ඒවා පේන්නේ නැද්ද? ඉතින් මම කියන්නේ ඒ පූජාව කරන්න යන ගමන් ඒ දේවල් දෙන්න යන ගමන් ඔයාලට දැක්කොත් ඔයාලගේ හිත උණු වුණොත් අනේ මේ මිනිස්සුන්ටත් මේවා දෙන්න ඕනේ. ඉතින් හිතන්න එපා සසර කරපු පවකට මේ මිනිස්සු එතන ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ පවක් කරලා තියෙනවා නම් සංසාරේ කරපු දෙයකට දුප්පත් වෙලා ඉන්නවා කියලා හිතලා ගිහලා රුවන්වැලි මහසෑය ඉස්සර ඔයාගේ මල් පූජාවයි කෑම පූජාවයි මේ කරන්න යන්න එපා. මොකද ඔයාට පුළුවන් ඒ පව ඒ මිනිසුන්ගෙන් මුදව ගන්න. ඉතින් ඒ මිනිස්සුන්ට උපකාර කරන්න ඔයාට පුළුවන්. මොකද ඔයා එහෙම කෙරුවොත් රුවන්වැලි මහසෑය දිහා බලාගෙන අසරණ මිනිසුන් උදව් කෙරුවොත් සසර පුරා සංසාරේ පුරා ඔයාට සාදුකාර නැගෙයි. සසර පුරා ඔයාට හැම දෙයක්ම කන්න බොන්න ධන නිදාන සසර පුරා පස්සෙන් එයි. ඔයාට ඔයා ඔය අනුරාධපුරේ රුවන්වැලි මහසෑය බලාගෙන යද්දි දෙපැත්තත් පොඩ්ඩක් බලන්න. ගොඩක් අසරණ දුගී දුප්පත් මිනිස්සු ඉන්නවා. ඒ වගේම අපි දන්නවා මඩුපල්ලි වඳින්න යනවා. එතකොට තලවිල වඳින්න යනවා. ලක්ෂ ගණන් බාර ආරොප්පු කරන්න යනවා. ඔයාගේ බාර ඔයාගේ දෙවියන් වෙනුවෙන් ඔයා පූජා කරනවානේ. ඔයා කැමතිනේ. ඉතින් ඒ යන අතරතුර පාර දෙපැත්තේ ඔයාගේ පැය ගාණක් ඔයා යද්දි ඔයා බලන පාර දෙපැත්තේ කාටද මට උදව්වක් කරන්න පුළුවන් මගේ මේ සල්ලි වලින් කියලා ඒ තියෙන වැඩිපුර මුදලින් දෙයක් කරන්න දෙවියන්ට පුංචි දෙයක් ලැබුණා කියලා දෙවියෝවත් එක තරහ වෙන්නේ නැහැ. දෙවියෝ කැමති තවත් දුප්පත් කෙනෙක්ට ඔයා හදවතින්ම උදව් කරනවා නම්. ඉතින් ඉල්ලන්න තියෙන එච්චරයි. ගිහින් එන්නම් හැමෝටම කියනවා ඔයාලට සුබ දවසක් වේවා.